WWE එකෙන් ඩොලර් මිලියන ගානක කොන්ත්‍රාත්තුවක් දීලත් AJ හැමදේම ප්‍රතික්ෂේප කරලා AEW වලට ගියේ ඇයි කියලා ඔයාලා දන්නවද? මේක නිකම්ම සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පිටුපස තියෙන අවුරුදු ගණනාවක මිහිරි කතාවක්. 2023 දී HK WWE කොන්ට්‍රැක්ට් එක ඉවර වෙද්දී WWE එකෙන් යාට ඩොලර් මිලියන 3කට ආසන්න දැවැන්ත දීමනාවක් ඉදිරිපත් කළා. ඒකේ තිබුණේ අවුරුද්දකට තරඟ 10ක් විතරක් සෙල්ලම් කරලා ඉතිරි කාලය නිදහසේ ඉන්න. ඕනෑම කෙනෙක්ට මේක සිහිනයක් වුණත් රෙස්ලිං වෙනුවෙන්ම ජීවත් වෙන එච්ට ඒක දැනුනේ හරියට වදයක් වගේ. හැබැයි එයා WWE දාලා යන්න ඇත්තම හේතුව තමයි ක්‍රිස්ටියන් කේජ්. මේ දෙන්න වයස අවුරුදු 10ේදී මුණ ගැහුණ දවසේ ඉඳන් හොඳම යාළුවෝ. රෙස්ලිං ලෝකෙට එන්න කලින් එකම පරණ කාර් එකේ රෙස්ලිං තරඟවලට යමින් මේ දෙන්න පොරොන්දුවක් වුණා. කවුරු හරි එක්කෙනෙක් WWE එකට ගියොත් අනෙක් කෙනාවත් එතනට කන් යනවා කියලා. පස්සේ කාලෙක දෙන්නම WWE එකේ ලෙජන්ඩ්ස්ලා වුණත් HK බෙල්ලේ ආබාධය නිසා 2011 දී එයාට රෙස්ලිං වලින් සමුගන්න සිද්ධ වුණා. අවුරුදු ගණනාවකට පස්සේ ආයෙ රින් එකට එන්න අවස්ථාව ලැබුණම තමන්ගේ රෙස්ලිං ජීවිතය තමන්ගේ හොඳම යාළුවා එක්ක අවසන් කරන්න ඒජ් තීරණය කළා. අන්න ඒ නිසයි එයා WWE මිලියන ගානක සල්ලි ඇතරලා AEW වලට ගියේ.